समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सक्कमुख्यतं धम्मश्रवणकालोऽयं भदन्ता धम्मश्रवणकालोऽयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य अपुඤ්ඤං සසරිමාරෝ ආසජ්ජනං තථාගතං කින්නු මඤ්ඤසි පාපින නමේ පාපං විපච්ඡති සුසුඛං වත ජීවාම යේ සම්නෝනත්ති කිංචනං පීති භක්ඛා භවිස්සාම දේවා භස්සරායතාති වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණය කරන පිළිවෙස් සමාදන් වුණ පින්වත්නි දැන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී කල්යාණ ධර්ම පෙරමුණේ උතුම් බක්පුර පසළොස්වක පොහොය දින දවසේ සීල සමාදානයේ නියුත පින්වත් ඔබ හැම දෙනාම අද දවසේ මේ සවස් යාමේ සිදු කරන සත්‍ය දේශනාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් අද වරින් පස්සේ මේ ධර්ම දේශනාවෙන් පස්සේ යක්කන්ක දවසේ කටයුතු හමාර වෙනවා. එතකොට නැවත ගෙදරට යන්නට නිවෙස් කරා යන්නට පුළුවන්. ඉතින් මට සතුටින් බණ කියන්න පුළුවන් මේ වරින් පස්සේ මට පන්සලට වඩින්න පුළුවන්. අද මගේ 4 වෙනි වර ලයිව් දෙකක් තිබුණා. ඒ උදේ දැන් තව සම්හාසන පොළොව පන්සලට. ඉතින් අද මේ 4. එතකොට අවසාන ධර්මදේශනාව කියලා කියන්නේ මම හරි කැමතියි. ඒතර මිනිස්සු මේ සම්හාසික බණක් පස්සේ වඩින්න පුළුවන් නේ කියලා සතුටින් ඉන්නවා. ඉතින් අපි හැමෝම මුදින් බණහමු මේ දායකත්වයන් මතක් කරලා මම අවසාන මිනිත්තු 5ේදී අංග සම්පූර්ණ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන්න. අද මේ සත්‍යධර්ම දේශනාවන් හිදායකත්වය දරන පින්වත් හැම දිනාටම ඒ වගේම බණහන පින්වත් ඔබ හැම දිනාටම දේශකයන් වහන්සේ වපහට මේ ආයතනයේ සංවිධායක මණ්ඩලයේ පින්වත් හැම දිනාටම ඔබට දන්පැන් පූජා කර සැදැහැති හැම දිනාටම ඔබ හැදුවැඩු දෙමෝපියන්ට මියගිය හැමට තුන් ධර්මාවබෝධය පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පිටුතුනි අද ඔබට මම මාතෘකා කළේ මේ කාලයත් එක්ක ගැළපෙන සූත්‍ර දේශනාවක් සරල තැන ඉඳලා බොහොම ටිකක් ගැඹුරට අවසානයේ යන්න. සූත්‍රේ නම තමයි පිණ්ඩ සූත්‍රය. මොකද්ද නම? පිණ්ඩ සූත්‍රය. මේක සඳහන් වෙන්නේ සංයුක්ත නිකාය එක පොත් වහන්සේගේ පිටු අංක 208. පිණ්ඩ කියලා කිව්වහම අපිට මොනවාද මතක් වෙන්නේ? පිඬුනේ. පිණ්ඩ පාදයේ කියන එක මතක් වෙනවා. පිඬු සිඟා වැඩිම. මේ සූත්‍රයෙන් උගන්වන්නේ මාර්ග ධර්මතා පිළිබඳව. අද මේ කල්යාණ ධර්ම පෙරමුණට පිළිවෙස් සමාදන් වෙන ඔබත් එන්න හදනකොට ඔයගොල්ලෝ මාර්ග ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ නැති. හැබැයි ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ ඔබ ඒ ගැන අවබෝධයක් සමහරට ඔබට නැතිව ඇති. ඔබ හිතන්නේ මේ මාරදේවී පුත්‍රයා මාර බලවේග කියලා කියන්නේ මේ බණ පොතේ තියෙන කතාවක් විතරයි කියලා හිතෙන්න පුළුවන්. එතකොට අද දේශනාවෙන් ඔබට මතක් කරනවා එකක් තමයි මාර ධර්මතාව වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක සාර්ථකව. ඉන් කඩා වැටෙන්නේ නැතුව ජීවිතය අරන් යන්නේ කොහොමද කියන එකත් මේකේ පෙන්නනවා. ඒක හරි වැදගත්. විශේෂයෙන්ම ඔබේ ආධ්‍යාත්මික ජීවිතයට. මොකද මේ කාලේ මිනිස්සු ගොඩාක් හිතවලින් නරක වෙලා ජීවත් වෙන්නේ.
මිනිස්සු හිතේ පැහැෙනවා තරහ, වෛරය, රාග, ද්වේෂ, මෝහ ඔස්සගෙන. මිනිස්සු ගොඩක් දුරට දුක් වෙන්නේ පිළිතුරුනි මේ බාහිර බලවේග නිසාම නෙවෙයි. පැහැදිලි නේද? මිනිස්සු ගොඩක් දුක් විඳින්නේ තමන්ගේම හිත හදාගන්න බැරි කමට. මොනක මුලින්ම තේරුම් ගන්න. තමන්ගේම හිත හදාගන්න බැරි කම නිසා තමයි ගොඩාක් දෙනෙක් ධර්මයේ පැත්තෙන් දියුණුවක් නැති නිසා තමන්ම හදාගත්ත ලෝකයක හිර වෙලා තමන්ම දුක් විඳින තැනකටපත් වෙනවා. ඒ නිසා මේ දේශනාව ඔබට අන්න ඒ පැත්තෙන් හිත හදාගන්නට ගොඩාක් උපකාරී වෙන දේශනාවක් වෙයි. අපි සූත්‍රයේදී අපි සරලව සූත්‍රය අදහස ගනිමු. ඊට පස්සේදී සූත්‍රයෙන් කියවෙන අදහස තේරුම් අරගෙන ඒක අපේ ජීවිතේට බද්ධ කරගන්න ඕනේ. මම මේ වටාපත කියන මොකද මට කොම්බේ අමාරුවක් තියෙනවා. මේ ඒ නිසා මේ වටාපත කියන ඒ වගේම ඔබට කරුණාවෙන් මතක් කරන බණ කියනකොට මගේ ඉරියව් වෙනස් වෙන්න පුළුවන්. ඒකෙද මේ හිතන්න එපා මේ කුටි මකුණුව ගැන කියලා. ඔව් මගේ කොම්බේ අමාරුව නිසා මම පොඩක් ශරීරයේ පිළිවිලක මම තියාගෙන ඉන්නේ නැහැ. ඒක විදිහට ඉරියව් මාරු කරනවා. ඉතින් සංසාර කර්ම දෝෂ ඒක කරන්න දෙන්නේ. හරි. දැන් සූත්‍රය කියලා කියන්නේ මෙන්න මෙහිමයි. සූත්‍රය කියලා කියන්නේ පින්නතුනි ඇට සැකිල්ලක් කියලා හිතන්නකෝ. ඇට සැකිල්ලකට කන තියෙනවද? නැහැ. ඇට සැකිල්ලකට කල හැකි දෙයක්වත් නැහැ ලොකුවටනේ. ඔන්න සූත්‍රයක් කියන්නේ ඇට සැකිල්ලක්. එතකොට අටුවා ටීකා ඔය කමෙන්ටරිස් වලින් මොකක්ද කරන්නේ අටුවා ටීකා වලින්? ඒකට මස් ලේ නහර එක දානවා. වකුගඩු අක්මා පෙනහළු ඒ ඔක්කොම ශරීරාංග දාලා ඇසිස් මස්ලේ දාලා ඔන්න ශරීරයක්. දැන් ඕක තියෙනව නේද බොඩි එකේ? මරුණට පස්සෙත් ඔය ටිකේ විතරම තියෙනවනේ. ඩෙඩ් බොඩි එකෙත් ඔය ටික තියෙනවා. ඔන්න අටුවාව එකතු කළාට පස්සේ ඇට සැකිල්ල මිනිස්සෙක් කියන තැනට ආව මනුෂ්‍ය ශරීරයක්. දේශකයන් වහන්සේ මොකද කරන්නේ? ත්‍රිපිටකයේ සූත්‍රයේ කියනවා ටෙක්ස්ට් එක පෙළ කියවනවා. අටුවා ටීකා හොඳට පරිශීලනය කරලා ඔන්න දැන් මනුෂ්‍ය ශරීරයක් හැදුවා. දේශකයන් වහන්සේ තමයි ඒකට ජීවමය ගුණය දෙන්නේ. මොකද්ද? ජීවමය ගුණය දෙන්නේ දේශකයන් වහන්සේ. එතකොට ඒ ජීවමය ගුණය දෙන්න නම් එයා ජීවමය ගුණය දැනගන්නට ඕනේ. ඒ නිසා අපි ඉස්සෙල්ලා සූත්‍රය කියවලිමු. සූත්‍රය කියවලා මම මේ දේශනාව හරියටම 5ට 5ක් කියලා අවසන් කරනවා. විනාඩි 5යි පුණ්‍යානුමෝදනාව 5කට මේ සියලුම දේ අපි අවසන් කරනවා. ඒක මුත්තටම ප්‍රමාණවත් වෙලාව. අපි බලමු. ඒකම් සමයම් භගවා මගදේශි විහෙරති පංචශාලායම් බ්‍රාහ්මණ ගාමි. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන කාලේ වැඩ හිටියේ කොහෙද? මේ මගද කියන රටේ පංචශාලා කියන බ්‍රාහ්මණ ගම. බමුණු ඉදපු ගම. පංචශාලා මේ ගමේ මෙතර මතක තියාගන්න අවශ්‍ය නැහැ. තහම් කරන්නේ වැඩ මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ පංචශාලා ගමේ ඉන්නකොට පින්නතුනි මේ ගමේ තිබුණ හරි අපූර්ව සංස්කෘතිකාංගයක්. අවුරුද්දකට වරක් කරන. දැන් අපි අද උදා වෙච්ච මාසෙ මොකක්ද? බක් මාසෙ අප්‍රේල් මාසෙ. සැනකෙලි වර්ෂයේ මේ මාසෙ. අලුත් අවුරුදු සමරන චාරිත්‍ර හින්දු සිංහල මේ චාරිත්‍ර වාරිත්‍ර සමරන නව වර්ෂය අලුත් අවුරුද්ද. සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන කාලෙක බොහෝ සංස්කෘතිකාංග තියෙනවා. ඉතින් මේ පංචශාලා ගමේ ඉඳපු බ්‍රාහ්මණ වරුන්ගේ ළමයි හරි අපූර්ව මේ සෙල්ලම් කරනවා. එක උත්සව කරනවා. මේ උත්සවයේ තිබෙච්ච විශේෂම තැනක් තමයි පින්නතුනි තරුණ ළමයි තරුණ පිරිමි ළමයිට තෑගි දෙනවා. අපි කියන gift දෙනවා කියලා. ගැහැණු ළමයි පිරිමි ළමයිට පිරිමි ළමයි ගැහැණු ළමයිට ඕනෝම් තෑගි බෙදා ගන්නවා. හොඳයිද නරකයිද? හොඳ පරිත්‍යාගය පුරුදු කරන ක්‍රමයක් නේද? මොන ක්‍රමයකට හරි කමන්නේ පරිත්‍යාගය පුරුදු කරන්නට ඕනේ. ඉතින් අඩුම තරමින් මල් කලබක් හරි මල් පිරිත්තක් හරි තව කෙනෙකුට දෙන පුරුද්දක් තිබුණා. ඒ පරිත්‍යාගය කිව්වහම මම ඔය කොටස වලින් චුට්ටක් නතර කරලා ඔබට කියන්නම්. දැන් පරිත්‍යාගය කියන එක ශ්‍රී ලාංකීය බෞද්ධ ඔබට අපිට හරියට පුරුදු දෙයක්. හැබැයි ධාතු කාමතා ස්වභාවයෙන් දෙනු කැමැති ස්වභාවයෙන් අකුසල අපේ සිත් පස්සෙන් එනවා. අන්න ඒක පරිස්සම් වෙන්න ඕනේ. කියන කරන පින තුළම අකුසලයේ සැකවෙන අවස්ථා තියෙනවා. උදාහරණ දෙක තුනක් කතා කරපුව වෙලාව මතුවෙච්ච නිසා මොනවාද? ඉතින් කෙනෙක් තව කෙනෙකුට යම් පරිත්‍යාගයක් කරනවා. උදාහරණයක් ගන්නකොට ටිකක්
අසරණ කෙනෙකුට දුප්පත් කෙනෙකුට කියලා යම් දෙයක් පරිත්‍යාග කරනවා. එයා පරිත්‍යාග කළ හිතේ බලාපොරොත්තු වෙනවා ඒ වගේ තුන් ගුණයක උදව්. මෙයාට කළොත් මට අරයකින් අච්චර උදව් ලැබෙයි. මට මෙයාගෙන් මෙච්චරක් උදව් ලැබෙයි. මට මෙයාගෙන් යම් සැලකිලි ලැබෙයි කියලා ඔන්න දැන් එයා බලාපොරොත්තු වෙනවා. බලාගෙන ඉන්න මේ ඕඩියන්ස් එක අපි ශ්‍රාවක අපි කියන බලන්න බරේ හරියට පරිත්‍යාග කරන කෙනෙක් නේ. හරි හොඳයි නේ කියලා අපි එයා අනුමත කරනවා. නමුත් එයාගේ సంతානිය තුල දුර පුරා නැගෙන්නේ අකුසල සිතුවිලි. එයා ගොඩ වැඩි කරගන්න ඒ හරහා තව දේවල් යනවා. ඉතින් ධාතුකාමතා ස්වභාවයෙන් දෙන ස්වභාවයෙන් පින්නතුනි පැන නැගෙනවා සියුම් අකුසල. නිවන් දකින්න ඕන බුද්ධ ශ්‍රාවකෙක් නම් මේ වගේ අධ්‍යයනයක් තියෙන්න ඕනේ. තව එකක් ගන්නකො. අපි මෙන්න මේ අම්මා පන්සලට දානේ හදලා ගිහිල්ලා දෙනවා යාගේ. උදාහරණයක් ඈ. ඒ අම්මා පන්සලට ගිහිල්ලා දානේ හදලා දෙනවා. එයා නිවාඩු දාලා ඒ දවසේ ස්වාමීන් වහන්සේලාට දානේ ගිහිල්ලා පිළිගන්නවා දහවල දානේ. ඉතින් වැන්දන 4-5ක් එක්ක. මේ අම්මා මොකද කරන්නේ? ගෙදර ඒ අම්මගේ හැදෙනවා පොලොස් ගහ. මේ පොස් ගහේ පොලොස් ගෙඩියක් හැදෙනවා. අම්මා කල්පනා කරනවා පන්සලට අද මම මේක උයලා දානෙට මේ අපිට කන තමන් මේ නොවිදුරු කොටස ස්වාමීන් වහන්සේට ගිහිල්ලා දෙන්න ඕනේ කියලා දායකයෝ දැන් මේ අම්මා හිතනවා. ඒ අම්මා පොලොස් මාළුවක් හදාගෙන ඉන්නවා. මෙයක් තම් දෙනවා, මෙයක් තම් දෙනවා. මේක අපිට තියෙන බහුතර ප්‍රශ්නයක්. මොකද වෙන්නේ? බුද්ධ පූජාව වෙනකොට මෙයා දකින්න තව කවුදෝ කෙනෙක් පොලොස් එකක් ගෙනල්ලා. උදාහරණයක්. දැන් ඒක දකින්න දායකයාට මොකෝ වෙන්නේ? දන් දෙන කෙනාට මෙයා කල්පනා කරන පුදුම වැඩක් මේක. මගේ දාන දවසේ මෙයා මේ පොලොස් ගෙනල්ලා. මොන විකාරයක්ද මේක? මම හදපු දාන දවසේ මෙයාගේ ඉන්න වෙන දවසක ඉන්න වෙලද කියලා හිතනා ඉන්නවද නැද්ද? බහුතරේ ලෝකෙ හිතන දහමක් නොදන්නේ. බලන්න ගියේ පින් කරන්න. ප්‍රාර්ථනා කරන්නේ නිවන වැද. හැබැයි තමන්ගේ දාන දවසේදී තව කෙනෙක්ගේ පිනට හවුල් වෙනකොට ඒක නකුල් වෙනවා. අන්න බලන්න. අපි ප්‍රාර්ථනා කළාට පින්වතුනි නිවන අපි තුළ වැඩිලා තියෙන්නේ අකුසල පක්ෂයේ. දැක නේද? සියුම වැඩෙන්නේ නැහැටි. මේවා හරිය පරිස්සමින් තේරුම් ගන්න ඕනේ. ඉතින් වංචනික ධර්ම හඳුනා ගත්තාම හරිම ලේසි අපිට ඒවයින් ගැලපෙලා යන්න. ඔය එක කොල්ලෙක් මට කියපු කතාවක් විශ්වවිද්‍යාලේ. මමත් ඉගෙන ගන්න කාලේ ඊට අවුරුදු 15 16 කතාවක් මේ. මම විශ්වවිද්‍යාලේ මට කිව්ව සම්මින්නාංශ මේ මට ගෑන් ළමයෙක් යාළු කරගන්න ඕන කිව්වා. මම ලක්ෂයකමාරක් වියදම් කරා කිව්වා. මම මේ මොකද වියදම් කරේ? නෑ යා හරි කැමති කිව්ව මේ දන් දෙනවා. ඒ නිසා මම විශ්වවිද්‍යාලේ යා සංස්කෘතිකයේදී මේ බෞද්ධ සම්ප්‍රදායේ පින්කම් වල මම මුල ස්පොන්සර් කරා කිව්වා. කරලා මම යාගේ හිත දිනාගත්තා කිව්වා. දැන් මට කියන්නේ යා වෙසක් උත්සවයේ පින්කම් වලින් දන්සල් වලින් දන් දීලා එයාගේ සිත් තුළ වැඩිලා තියෙන මොනවද? රාගයේ වැඩිලා තියෙන්නේ. දැක්කද සියුම් අධ්‍යයනයකට තේරෙන විදිය. එයා කරන්නේ පරිත්‍යාගය. එයා කරේ පරිත්‍යාගය. ලෝකෙට පේන්නේ හරි හොඳයි අර හරියට මේ ලක්ෂ ගණන් වියදම් කරනවා. අද කාලේ ලක්ෂ 5ක් විතර වගේ. එයා යමක් තියෙනවා යාට. ඉතින් එයා වියදම් කරේ ලක්ෂයකමාරක් වියදම් කරලා ගෑනුල මේකේ සිත් දිනා ගන්න. එයා නැමති පරිත්‍යාග කරන අයට. තියාළු කරගත්තා. බලන්න එතකොට පරිත්‍යාගයේ ස්වභාවයෙන් ඇවිල්ලා තියෙන යාගේ රාගය. දැක්ක නේද? එතකොට ධාතුකාමතා ස්වરૂපයෙන් රාගය යටින් එනවා. ඒක හරිම සියුම් අධ්‍යයනය කරනකොට කියන්නේ අපේ අතිගරු රේරුකාණී මහානායක මාහිමියන් වහන්සේ වංචනික ධර්ම චිත්තෝපක්ඛය සහ මේ වංචනික ධර්ම පොතේදී ඕක ගන්නවා. වංචක ධර්ම චිත්තෝපක්ඛය ධර්ම පොතේදී ඕක තාම සියුම් වුණාසේ පෙන්නලා දෙනවා. ඉතින් මම මේ පරිත්‍යාගය කියනකොට ඒ කියුවේ වේදහම් ධර්ම සඳහා. ඉතින් දැන් මේ පංචශාලා ගමේ ඔන්න දැන් මේ උත්සවයේ තියෙනවා. තියෙනකොට මොකද වුනේ? මිනිස්සු අරගෙන යනවා රස කෑම ඉන්දියාවේ ಭಾರತේ. ඒ වෙලාවට කෑම රස කෑම ඉවරනේ මේ ප්‍රණීත ආහාරය අරගෙන යනවා. අපේ භාගතුන් වහන්සේ මේ මොකක්වත් දන්නේ. උන්වහන්සේගේ මහා කරුණාවෙන් උන්වහන්සේගේ ඉර්ධිද ඥාණයෙන් බැලුවෙත් නැහැ. උන්වහන්සේ සාමාන්‍ය විදියටම වෙනදා වගේම තථාගතයන් වහන්සේ අතකෝ භගවා පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත ජීවර මාතාය පංචශාලම් බ්‍රාහ්මණ ගාමක් පින්ඩාය පාවිසි. තථාගතයන් වහන්සේ පිරිසිදු කරගත්ත පාත්‍රයක හිස් පාත්‍රයක භාගතුන් වහන්සේ පින්ඩපාතේ වඩිනවා. කොහෙද වඩින්නේ? පංචශාලාගෙන බ්‍රාහ්මණ ගාමක. වඩිනකොට පින්නතුණිව ගන්නවා මාර දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ මාර සංකල්පේ මාර දිව්‍ය පුත්‍රයා මාර කියන්නේ යාට මේ මාර දිව්‍ය පුත්‍රයා හරි කැමති
ලෝකේ සත්වයා කම්සක විඳමින් යනවා. ඒ සසර ගමන එක එක භවයන් වල සැප විඳමින් යනවා නම් එයා හරි කැමතියි. පස්කම් සැප විඳිනොත් හරි කැමතියි. ඒකට ඊර්ෂ්‍යා කරන්නේ, ජලස් කරන්නේ නැහැ. එයා අකමැති මොනවද? එයා සංසාර ගමනින් මිදෙනවට හරි අකමැති. හරිම අකමැති. ඔකට සරල උදාහරණයක් මම කියන්නේ මාර ධර්මතා මේ කැලේතුමා අපල දාන්න වීඩියෝ එකක් නම් දාන්නේ අතර සරල උදාහරණයක් මම කියන්නම්. ඔකට තේරෙන්නේ මොන වගේද? දැන් ලෝකෙට පිළිදින මිනිහෙක් නේද අපි දැන් ජනාධිපති. මාර ධර්මතාවය කියලා කියන්නේ මාසිකට වරක් පන්සලට ඇවිල්ලා කල්යාණ ධර්ම පෙරමුණ හතර පොයිලු සිල් ගත්ත කියලා පේරු දානයක් පූජා කරා කියලා පින්වතුනි උදේ හවා බුදුන් යන්න කියලා මාර්ය කලබල වෙන්නේ නැහැ. ඔය හැම දෙයක් තුළම නිර්මාණය වෙන්නේ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිජ්ජාවි නම් මාර්ය කැමති ඔය ඔක්කොටම. ඒක මොකද්ද? මම සූත්‍රයේ පිට පොඩ්ඩක් මම කැමති නෑ සූත්‍රයෙන් මම ගොඩක් කරුණු කියලා විස්තර කරනවා. හතරමාරට මම ඒ දරට එන්න. පුඤ්ඤාවි සංඛාර කියන ඔබ දන්නවා. එතකොට සංඛාර කියන්නේ මේ නිෂ්පාදනය කරන උපදවන දේවල්. එතකොට පින් කරනවා අද ධර්ම දානේ දායකත්වයට දලා පුඤ්ඤාවි සංඛාර මම වණ දේශලා පුඤ්ඤාවි සංඛාරයක් රැස් කරගන්නවා. ගම් දීලා පිනක් රැස් කරගන්නවා. වචන අයින් කරන්නකො පින්. ඊළඟට පව් කරනවා. සත්ව ඝාතනය ආදී පස්පව් දස අකුසල් කළ ඒවත් කරගන්න. අකුසල්. ඊළඟට ආනිජ්ජාවි සංකාර ධානාදී උපදවල පංච අවිඥා අෂ්ට සමාපatti උපදවල ධානමය පිනක් රැස් කරනවා. දැන් මේ තුනේම ස්වභාවය මොකද්ද? දහණීය වීම. මොකද්ද දහණීය වීම? පිනින් සුගතියට හේතු වෙනවා. ඊළඟට ආනිජ්ජාවි සංකාර සුගතිතලයට යනවා. පව දුගතියට යනවා. දැන් මේ තුනේම ස්වභාවය තමයි විපාක දෙන්නේ. ඉතින් මායя මේකට හරි කැමති ඉන්නේ. ඒ භව චක්‍රයේ අපි මේ තුල රැඳිලා ඉන්නවනේ. මේකෙන් ගැලවෙනවා නම් තමයි මායя එයාගේ සීමාව ඉක්මවන්න හදනකොට එයාට පහර දෙන්නට පටන් ගන්න, බාධා දිනන දෙන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේට මායයට තිබිච්ච ප්‍රශ්නය තමයි මෙන්න මේ තමන්ගේ සීමාවෙන් සත්‍යය ගලවන නිසා භාගතුන් වහන්සේට මායя තරහ. ඒ නිසා මාර්ගයේ පුත්‍රයා බැලුවා මේ පංචශාලාවකට ගියොත් මට මහා ලාභයක් වෙනවා. ඒ තමයි බොහෝ පිරිසක් ධර්ම අවබෝධය කරගන්න සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙනවා.
මේක වෙන්න දෙන්න බෑ. කවුද මේ හිතන්නේ? මාරදිව්‍ය පුත්‍රයා. එයා මොකද කරන්නේ? සූත්‍රයේ උගන්වනවා තේනකෝපන සමයේන පංචශාලීයක බ්‍රාහ්මණ දහපතිකා මාරේන පාපී මතා අන්වා විට්ඨා කවන්ති. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගමට පිළිපිනිස වඩිනකොට අර ගමේ ඉඳපු අර කණකෙලියට ආපු ළමයිගේ දෙමෝපියෝ හිමින් ඉන්නවනේ. ඒ අයට මාරයා ආවේශ වුණා. මාරදේවි පුත්‍රයා ආවේශ වුණා. ඉතින් මාරාවේශ වුණා ලකුණේ මිනිස්සු ක්‍රියා කරන විදියනේ. දැන් මෙතනත් අයියෝ යාර මාරාවේශ වුණා කියලා කියන්නේ දැන් මේ ඉන්න කාටවත් මාරාවේශ වුණා කියලා කියන්නේ නැහැ නේ. ඔය ඉරියව්වෙන් ඉන්නකොට යානේ නෑනේ මාරාවේශ වෙලා වගේ නේ කියලා කියන්නේ. මාරාවේශ වුණාට පස්සේ අනේ බුදුරජාණන් වහන්සේට දානීය පූජා කරේ නෑ. දැන් එහෙනම් මොකද වුනේ? තථාගතයන් වහන්සේ දානීය නොලබාම හිස් පාත්‍රයෙන් වැඩම කරන්නට වුණා. සූත්‍රයේ උගන්වනවා යතා දෝතේන පත්තේන පංචශාලං බ්‍රාහ්මණකාමං පිණ්ඩාය පාවිච්චි. තථාගතයන් වහන්සේ යම්සේද පිරිසිදු කර හිස් පාත්‍රයෙන් පංචශාලා බ්‍රාහ්මණකමට වැඩම කළේ එසේම උන්වහන්සේ තථා දෝතේන පත්තේන පටික්කමී හිස් පාත්‍රයෙන්ම නැවත පංචශාලා ගමේ ඉඳලා තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කුටියට වැඩම කළා. දැන් දුක හිතෙනු නේද මේ ගහනකොට? එහෙනම් මොකක්ද උනේ? බුදුරජාණන් වහන්සේට දානේ ලැබුණේ. මාර්යා කල්පනා කළා වැඩේ කරා. මෙයා තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කුටිය ළඟට ගිහිල්ලා පාඩුවන් වහන්සේ වැඩ කරලා කුටියට මෙයා සබහා මිනිස්සෙක් විදියට පංචශාලා බ්‍රාහ්මණ ගමේ ඉඳපු කෙනෙක් විදියට ගිහිල්ලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ වහන්සේ පිටපාතේ නෑ නේද? වහන්සේ බඩගින්නින් නේද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? මාර්ය නුඹය උත්සාහයක් කළා නම් තථාගතයන් වහන්සේගේ දාණය වළක්වන්න ඒක දැන් සාර්ථකයි. බුදුරජාණන් වහන්සේ දැනගත්ත මාර්යා තමයි මේ වැඩේ කළේ කියලා. මාර්යාට ටිකක් කනගාටුයි. ඔය ඉන්නතුනි ඕනෑම දරුණු මිනිහෙක් ළඟ ಗುಣ තියෙනවද නැද්ද? ಗುಣ තියෙනවා. මම මේ කෑල්ල ඔබට නැවත මතක් කරනවා. මම ඒක බොහෝ මාධ්‍යවල කියපු එකක්. මගේ අත්දැකීම. මේක හරි වැදගත් මේ ජීවිතේට. භාග්‍යතුන් වහන්සේලා කරන දේ මිනිස්සුන්ගේ ಗುಣ ගැන කතා කරනකොට තථාගතයන් වහන්සේලා හැමතිස්සෙම උත්සාහ කරන්නේ පිටුතුනේ මේ මිනිස්සුන්ගේ හද මඩලේ දින එකම ගුණයක් උඩට ඇදලා ගන්න බලන්න. එකම ගුණයක් තියනවද කියලා බලන්න. ඕකෙදි හරිය ලස්සන තැනක් පිටුතුනේ දේවදත්ත විපත්ති සූත්‍රය. තථාගතයන් වහන්සේ දේවදත්ත හාමුදුරු සංඝවේදය කළා අවිජි මහා නිරයට යන වෙලාවේදී සංඝරත්නය අමතලා කරුණාවෙන් මහා කරුණාවෙන් පුදුම දුක හිතෙන දේශනාවක් කරනවා. මොකක්ද? මහණෙනි එදා මට තථාගතයන් වහන්සේට ගල් කරලා ශ්‍රී පතුරු තුවාල කරපු වෙලාවේ භාගතුන් වහන්සේගේ ශරීරයේ ලේසලපු දවසෙත් මම කිව්වේ නෑ දේවදත්ත අපායට ගියා කියලා. මම එහෙම දේශනා කරන්නේ නෑ. අද මහණෙනි නේරේකෝ කප්පට්ටෝ ආපායකෝ බුදුරජාණන් වහන්සේ දක්වනවා දේවදත්ත අද සංඝවේදය කළා යනකොට මහණෙනි කල්පයක් දේවදත්ත නිරයේ පැසෙනවා. ඒ වගේම අපාගත සත්‍යයක් වුණා. ඒ වගේම අතේ කිච්චෝ පිළියම් කරන හැටි කෙනෙක් බවට පත් වුණා. උනේ වචන තුන වැදගත්. පිළියම් කරන්න බෑ. එයා බේර ගන්න බැරි කෙනෙක් බවට පත් වුණා. ඕක දක්වන බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දක්වන උපමාවක්. මොකක්ද? මහණෙනි බුදුවරු ලෝකයට කරන කාර්ය දක්වනවා. අපිට වැදගත් ඔබේ මගේ ජීවිතේ. මොකද අපි හැමදාම කරන්නේ මිනිස්සුන්ගේ නරකමයි දකින්නේ. මිනිස්සුන්ගේ නරකමයි අපි දකින්නේ. හොදක් දකින්න පෙළඹෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දක්වනවා මේ අමු අසුචි වලක් තියෙනවා. ඊටම ඔබේ උසට වඩා වැඩි ඒ අසුචි වලේ ගැඹුර. ඒ අමු අසුචි වලේ මිනිස්සෙක් වැටෙනවා. මේ නර අසුචි වලට වැටුණාට පස්සේ දැන් නලල දක්වාම අසුචි වලින් ගිලිලා. ඊට පස්සේ දැන් කෙස් ගස් ටික විතරයි උඩට තියෙන්නේ. සත්පුරුෂ මිනිස්සෙක් මේ අසුචි වල වටේ යනකොට දකින්න අනේ දෙයියනේ මිනිස්සෙක් මේකට වැටිලා. දැන් මෙයා මේකෙන් ගොඩ ගන්න ඕනේ. ගොඩ ගන්න නම් පින්නතුනි දැන් එයාට සිද්ධ වෙනෝනේ එයා කැමති නෑ අසුචි ගා ගන්න. එයා බලනවා කියනවා මේ වල වටේට ගිහිල්ලා
එකම එක කෙස් ගහක්වත් තියනවද මේ මිනිස්සෙගේ අසුචි ගෑවිච්ච නැති කියලා. මේ උපමාවල පැහැදිලි නේද? අසුචි ගෑවිච්ච නැති එකදු කෙස් ගහක් බලනවා. මහණියේ සත්පුරුෂ මිනිසාට අනුකම්පා සහගත මිනිසාට වැඩිච්ච කෙනාගේ එකම කෙස් ගහක්වත් හම්බ වෙන්නේ නැහැ. අසුචි ගෑවිච්ච නැති ඔක්කොම ශරීරය ගෑවෙනවා. එයාට ගලව ගන්න විදියක් නැහැ. ආන්ගේ වගේ තමයි මමත් බැලුව දෙව්දත්ගේ සිත් තුළ එකම එක කුසල්සිතක්වත් උපදවා ගන්න පුළුවන්ද කියලා ඔක්කොම කුම් වේලා ගන්න නරක කියලා කියනවා. නරක කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේලා අන්න බලන්න උන්වහන්සේලා බලන්නේ හදමඩලේ බලනවා එකම එක ගුණයක් තියෙනවා මේක උඩට අරගෙන ඉන්න. උදාහරණයක් බලන්න බුදුරජාණන් වහන්සේලා කොච්චර ලස්සනට උඩ ගන්නවද කියලා කිව්වොත් පින්නතුනි කොච්චර හොඳට මේක උඩට අරගන්නවද කියලා කිව්වොත් දඬු අඟුලිමාල මහ රහතන් වහන්සේ. අඟුලිමාල හාමුදුරු කියලා කියන්නේ කවුද? මිනිමරුවෙක් නේ කාලේ. මිනිසුන් දහස් ගාණක් මරපු මිනිමරුවෙක්. මේ පින්නතුන්ට අම්මලා තාත්තලාට අඟුලිමාල හාමුදුරුන්ට වදිනකොට කාටවත් සිතට ඇවිල්ලා තියෙනවද? ආපෝ මන්නම් මදින්නේ උන්වහන්සේට කී කාලේ සමිනිස්සු මරුවා. මිනිස්සු මරපු මිනිස්සු ඝාතකේ මන්නම් මේ මිනිමරු හාමුදුරුන්ට වදින්නේ නැහැ කියලා සිතක්වත් ආපු කෙනෙක් විතර ඉන්නවද? නැත. මටත් නැත ඔබටත් නැත. ඒ අඟුලිමාල හාමුදුරුවන්ගේ ආශිර්වාදය මොනතරම් මේ අම්මලා ගන්නවද ජීවිතේ දරුවා බිහි කරපු අම්මලා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේලා කරන කාර්යය. උන්වහන්සේලා වර්ධින් ගලව ගත්තා. අඟුලිමාල හාමුදුරුවන්ගේ බැලුව සංසාර ජීවිත තුළ තියෙන ගුණධර්ම බුදුවරු මතු කරලා ගන්නවා. අරගෙන ඒ ගුණධර්ම අරගෙන හදමඩලේ තියෙන එකම එක ගුණයක් බලනවා මතු කරලා උඩට ගන්න. එතකොට ඒක කොච්චර ලස්සනට උඩට ගන්නවද කියලා කිව්වොත් අඟුලිමාල හාමුදුරන්ට ලෝකයක් වදින තැනටපත් කරන්නේ නේ. කිසිදු කෙනෙකුට අකුසල සිත් දෙන්න දෙන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේලාගේ කාර්යය. බලන්න. සුනීත සෝපාගේ කාර්යය මේ නගර සභාවේ කරන වැඩේ තමයි ඒ කට්ටිය කළේ. ඒ කට්ටිය කරේ ඇත්තම නගර ඉන්දියාවේ ಭಾರತයේ මල මහඩට එකතු කරගෙන යන සුනීත සෝපාක. ඒ කට්ටිය අපි අර කුඹෑගේ ගෙලින් තියෙන වගේ නගර සභාවට දෙන්න ඒ දෙන්නේ ඒක කළේ. බලන්න එවැනි අසරණ වෙච්ච අය පවා උඩට අරගෙන දෙවි බඹුන්ගේ වදින තැනටපත් කළානේ. අන්න බුදුරජාණන් වහන්සේලාගේ උදාහරණ. අපි මොකෝ කරන්නේ? මිනිහෙක්ගේ ගුණ 99යි අගුණ එකක් තියෙනවා. අර 99 යට දාලා අපි උඩට ගන්න යකුණ. ඔක තමයි අපේ තියෙන වැරද්ද. නම් ඔකට ගන්න උදාහරණයක් තියෙනවා. මම පලාත කියන්නේ නෑ. එක මිනිහෙක් එයා හරි නරකයි කියලා කියන්නේ ගමේ මිනිස්සු. තාම නරක කෙනෙක්. එයා කැමතිත් නෑ මිනිස්සු. එයා අවුලට කරනවා, අරව මෙවුවා නොසන්ඩාල වැඩ කරනවා කියලා. ඉතින් ඔය සිකපත 3 4 5 කඩනවා කියලා මිනිස්සු කැමති නෑ. හැබැයි එයාලට තියෙනවා කවුරුත් බනිනවා. හැමෝම බනිනවා. මම දැක්ක දාන ගෙදර ඒ දාන ගෙදර ගොඩක් ස්වාමීන් වහන්සේලා වැඩලා හිටියා. දහවල් දාන්නට මම තමයි රැ ධර්ම දේශනා කරේ. විශාල පිරිසක් හිටියා. මේ මිනිස්සයා දහවල දානීය අර ස්වාමීන් වහන්සේලා 25 නමක් විතර වැඩ හිටියා. භූමි ගෙලි දම් පූජා කරපු ගෙදර. ඒ ස්වාමීන් වහන්සේලා බ්‍රහ්මාන ස්වාමීන් වහන්සේලා වැඩලා හිටියා. උන්වහන්සේලාගේ සමහර ස්වාමීන් වහන්සේලා පාත්‍රා, සමහර ස්වාමීන් වහන්සේලා පිටා. ඒ අර ඉතුරු වෙච්ච මස් මාළු තියෙනවනේ. පිටා මොන ස්වාමීන් වහන්සේලා වරදලා අර මිනිහා සොපින් එකක් දාගෙන අර ඉදුල් බක්කී ඔක්කොම එකතු කරපු වාජනේ අර මස් කප මාළු ඔක්කොම එකතු කරලා බෑග් එකකට දාගන්නවා. බෑග් එකකට දාගෙන එයා ඒක ගන්න. මිනිහා කන්නේ නැහැ මිනිහා. ඒක මම නෙවුවා රාජේ මොකද කරන්නේ කියලා. ස්වාමීන් වහන්සේ ඊයේ රැත් ආවා ඕන මොසන්ඩාල මිනිහෙක්. ඔයා ඊයේ රැත් ඇවිල්ලා ඔක්කොම මේ කාසියක් විතර මම බනහන් ඉන්නේ. එයා පාරට විතර. ඉතින් මේ ඒක පේලාට කන්නක් දුන්නා කට්ටියට. ඉතින් ඒ ඉතුරු වෙච්ච මස් මාළු වලත් මේ ඔක්කොම අරන් ගියා. මම මොකද කරන්නේ? එයා දුරේ ඕක අරන් ගිහලා මහා කල් දේරමක බතක් ගහලා ඕකට දාන මිනිහා අනල තව මොනවද පලාගෙන ඉන්න කල්ලුට බෙදෙනවා කිව්වා. දැන් මට කියන්න ඒ මිනිහා ළඟ ගුණ තියනවද නැද්ද? මහා උදාහරණ ගුණයක් තියෙනවා. ලෝකෙම මිනිහට බයිනවා. බුදුරජාණන් වහන්සේලා මොකද කරන්නේ? එක කල්යක් මම කියන්නේ ඒක එනිහිගේ ගුණය උකට ගන්න ඕනේ. මේ මිනිහා පස්පව් දසකුසල ඔක්කොම කරන එක හැබැයි ඒ ඉතින් උදාහරණ ගුණයක් තියෙන සත්තුන්ගේ බඩ පුරවන.
ඒ සත්තුන්ගේ බඩ පුරවනවා කියන එකත් පින්නතුනේ හරි පුදුමයිනේ. ඔබ ස්වාමීන් වහන්සේට දන් දෙනෝ විපාක බලාපොරොත්තු වෙන. ඔබ දන්නෝ පින් සිද්ධ වෙනව දුන්නොත්. බල්ලොන්ට දෙනවා මොකක් බලාපොරොත්තු වෙන්නේ? මම ගොඩක් අය කියන්නේ බල්ලොන්ට කරන ආදරේ මිනිස්සුන්ට කරන්න කියලා. ඒ කතාව ඔබ ගැඹුරක් නේ ඇයි ඒ? අපි බල්ලෙකුට කන්න ටිකක් දීලා කිසිම දෙයක් බලාපොරොත්තු නෑනේ. අපේ හදමඩලේ සතුට විතරනේ අපි බලාපොරොත්තු වෙන්නේ. බල්ල නැට්ට වෙනවත් එකයි නැතත් එකයි අපි අපේ හිත සතුටුයි අපිට සතුටුට කන්න දුන්න කියලා. අන්න පරිත්‍යාගය පුරුදු කරනවා නම් බල්ලට දෙන තැන ඉඳලා ඒ ගුණය පුරුදු කරන්න. මොකද බල්ලාගෙන් කිසි දෙයක් අපි බලාපොරොත්තු නැහැ පාරින් ඉන්න බල්ලෝ. ගෙදර බල්ලට කන්න දුන්නා නැට්ටවල ආරක්ෂාව හරි තියෙන ආදරේ. පාරින් ඉන්න බල්ලෙකුට කන්න දෙන මොකොත් අපි බලාපොරොත්තු නැහැ. අපේ සතුට විතරයි බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ ගුණය තමයි බුදුරජාණන් වහන්සේලා ඔබට කරගන්නේ. බලන සංසාර ජීවිතයේ මේ ශ්‍රද්ධාව වඩලා තියෙනවද? බුදුවරුන්ට සංඝ රත්නයේද නැති බැරි අයට කාට හරි තුනුරුවන් උපස්ථාන කරලා තියෙනවද? ශ්‍රද්ධාව තියෙනවද කියලා බලන්න ඔය කාරණා. ඉතින් බලන්න මේ ඔබට මම මේ මතක් කළේ ඔබේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ. දැන් හැමතිස්සෙම උත්සාහ කරන්න බින්දුතුනි අකුණ යට ගිහිල්ලා ගුණයක්ම කතා කරන්න. ඇයි අපේ හිත හරි සුන්දරයි එතකොට. අපේ සිත කෙලෙසෙන්න තියෙන අවස්ථා හරි අඩුයි එතකොට. ඒ ගුණය පුරුදු කරන්න උත්සාහ කරන්න. හරි. ඔන්න බුදුරජාණන් වහන්සේ මේක වදාලා බුදුවරු ලෝකේ දෙපාරක් පිටපාතේ වඩින්නේ නැහැ. ඉතින් භාගතුන් වහන්සේ දක්වන මාරය අපුඤ්ඤං පසවි මාරෝ ආසජ්ජතං තථාගතං කින්නු මඤ්ඤසි පාපිම නමේ පාපම් විපච්චති. තථාගතයන් වහන්සේ දක්වන මාරය නුඹ තථාගතයන් වහන්සේට හිංසා කරලා පෞරස් කරගත්තා. පවිතු මාරය තමා විසින් කරපු පාපය විපාක දෙන්නේ නැහැ කියලා හිතන්නේ බා මේක බරපතල පාපයක් රැස් කරගත්ත ඒ තමයි මොකක්ද තථාගතයන් වහන්සේගේ දාණය වළක්වීම. ඉතින් මේක දක්වන බුදුරජාණන් වහන්සේ තථාගතවරු දාණය නොලැබුණා කියලා බඩගින්නේ කියලා දුක් වෙන්නේ නැහැ. පීති බංකා භවිස්සාම බොහොම ලස්සන කතාවක් සුසුකම් මත ජීවාම අපි ඒකාන්තයෙන් සුවසේ ජීවත් වෙනවා. ඒසන්නෝ නත්ති කිංචන මිනිසුන් ගොඩාක් දුක් වෙන පින්වතුනි මේ ඇතුලේ තියෙන කෙලෙස් නිසා. කෙලෙස් ටිකෙන් තමයි මිනිස්සු දුක් වෙන්නේ. තථාගතයන් වහන්සේ දක්වන යම්බඳු මිනිසුන්ගේ ඇතුලේ අපවිත්‍ර වූ කෙලෙස් කිසිවක් නැත්නම් ඒ මිනිස්සු හරි සතුටින් ජීවත් වෙනවා. මොන වගේද? කන්න නැත සතුටින් මේ කටිය ජීවත් වෙනවා. පීති බක්කා භවිස්සාම ප්‍රීතිය මනෝභව කරන ආවසර ලෝකයේ දෙවිවරු වගේ. ඔබටත් එහෙම තමයි. ප්‍රශ්නයක් එන්නකො ඔබේ ජීවිතේ දරාගත නැති ප්‍රශ්නයක් ආවම බඩපපුව ගැස්ට්‍රයිටිස් වලින් පුරවලා දානවා. කෑම ඕන තරම් කන්න තියෙනවා. කන්න පුළුවන්ද? කන්න බෑ. කෑම දිහා බල බල කුළුනවා කන්න බෑ නේ මට කන්න පිළියෙල යන්නේ හිතාවදයි කියලා කියනවා අන්න. හිතේ සතුට නැත්නම් කන්නත් බෑ. හැබැයි හිතේ සතුට තිබ්බොත් පොලිටිකයි බට්ටිකයි හරි කාලා සතුටින් ඉන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මානුගමනයේ අපිත් ඉතින් දෙන්න ඕනේ. ඉතින් මේක දේශනා කළේ උනා මොකෝනේ මායя අත මාරෝ පාපනා තත්තේ වන්තර කායි මායя දැනගත්ත මම හඳුනගත්ත කියලා එතනින්ම ඉලා අතුරුදහන් වෙලා යන්න කියන්නේ සූත්‍රය අවසන්. දැන් මොන දේශනාවේ අපේ ජීවිතේ ගන්න ටික මේක තමයි ධම්ම දේශනාවේ වැදගත්ම කොටස. පිළිතුරු දැන් මේ දේශනාව අහලා කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට එහෙනම් දානීය නොලැබී ගිය අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේට ජීවිතේ දාණය නොලැබී ගිහිපු අවස්ථා තියෙනවා. එතකොට කෙනෙකුට සිතක් පහළ වෙන්නට පුළුවන් හරි පුදුමයිනේ බුදුරජාණන් වහන්සේට එහෙම දාණය නොලැබී යන්න පුළුවන්ද? ඇයි එහෙම වුනේ කියලා කෙනෙකුට මොකක්ද නිකන් කනකාටුවක් වගේ ඇති වෙන්න පුළුවන්. නමුත් දහම් ඇසින් බලන කෙනෙකුට පින්වතුනි ධර්මයේ දේශ හොඳට බලන කෙනෙකුට මේ කාරණා ඉතාම වැදගත් වෙනවා. දහම් ඇසින් බලන කෙනෙකුට ගැඹුරු අරුතක් මෙතන සොයා ගන්නට පුළුවන්. මොකක්ද? ඔන්න අඬුන් නැත්තම් මම නැවත කියන්නම්. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වැනි උතුමෙකුට හරි පුදුමයිනේ. උන්වහන්සේට දානීය නොලැබී ගියා නේද? දානීය ලැබෙච්ච නැති දවසක් තිබුණා නේද? එහෙම වෙන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් දහම් ඇසින් බලන කෙනෙකුට මේ ජීවිතයේ උදාර සැකෙච්ච අර්ථයක් වෙනවා. අන්න ඒක ජීවිතේ එකතු කරගන්න පළවෙනි අර්ථය. මොකක්ද? එහෙමනම් මේ සූත්‍රයෙන් පින්ද සූත්‍රයේ උගන්වන විදියට පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ වෙනි ශ්‍රේෂ්ඨ උතුමෙකුට
සමහර අවස්ථාවල ජීවිතයේ අවශ්‍ය දේවල් ලැබී ගිහින් තියෙනවනේ. නැසල දාන්නේ ලැබුණේ නැහැ. එතකොට මං වගේ කෙනෙකුට ඔබේ මගේ ජීවිතයේ පින්නතුනි අපිට නොලැබී බාධා අසාධාරණකම් ඒ වගේම අලාභ ආයස නිന്ദා දුක් පීඩා එනකොට අපි මොකෝ කරන්නේ? හඬා වැටෙනවා, වැළපෙනවා, දුක් වෙනවා. අන්න ඒ වෙලාවට අපි මොනවද අපේ කටින් පිට වෙන්නේ? අනේ බලන්නකෝ මටම මෙහෙම වෙන්නේ. අරේ ඉන්නවර ගස් ගල් වගේ මුකුත් ප්‍රශ්නයක් නැහැ නේ. ඇයිද මටම මෙහෙම වෙන්නේ? මටම මේ ප්‍රශ්නේ ඉන්නේ කියලා මනසින් කඩා වැටෙන්න පටන් ගන්නවා. හැබැයි ඔබ මේ ධර්මයේ හොඳට අධ්‍යයනය කරලා මේ සූත්‍රයක් ඉගෙන ගත්තාම තථාගතයන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උදාර උතුමෙකුට ජීවිතයේ අවශ්‍ය දෙයක් ලැබී ගියා නම් මාසයකට වරක් දන් දෙන, හතර පොයල සිල් ගන්න, අවුරුද්දකට වරක් මිය ගිය අයට දන් දෙන, ඔබ අපි වෙන අයට පිටුනේ ජීවිතේ බාධා නොගැලපී නිന്ദා පහස දුක් පීඩා එනකොට හදාරට දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ලෝක ස්වභාවයනේ. මේක තමයි සසරේ ස්වභාවය. ඉපදුනා නම් මේ தත්ත්වෙට මුහුණ දෙන්න ඕනේ කියන එක විතර ගන්න ඕනේ. මට කොන්දේම ආරවත් තරුණ කාලේ මේ ගාව බරපතලයි. ડોક્ટર සුනිල් පෙරේරගේ ඉඳලා පැවල ඔක්කොම කිව්වා මේ ඔපරේෂන් කරන්න ඕනේ. අපි ආවේ කරනයි අත හොඳයි මෙතන හොඳයි හැමත් තැනම කළා. එක මිනිහ බිම දාලා පාගල දෙන්න යාවා. ඉතින් කොච්චරද කියලා. ඒ මිනිහ පොල්ලේ එදිලා කකුල් දෙකෙන් තෙල් දාන්නේ මගේ පොඩි කෙම් ක්‍රමයක් කියලා. මම කො ඒ කකුල් දෙකෙන් ගෑවට තමයි ප්‍රශ්න නැහැ. බලන්න පොල්ල කඩාව කියලා මට ආයෙත් උඩිය කැඩේ කියලා. ඒක බලන්න මම තුනට ඒ කැඩෙනවනේ. ඒ නිසා ඒක ළඟට තහවුරු කරනවා ඕක ශක්තිමත්ද කියලා. මිනිස්සු පොල්මේ ඉන්නේ. අහන්නේ පාතන කොහෙද කියලා. පොල්මේ ඉතින් මගේ පොල්ල කකුල් දෙකෙන් තමයි තෙල් ගෑවේ. මෙහෙම කකුලේ පොල්ලේ දිලා තෙල් දාන්නේ මිනිහ යටි කකුල් දෙකෙන්. හොඳයි කියලා. ගාන ගන්නයි ආයෙත් වෙනවා. ඉතින් කර්ම රෝගනේ නේ. කර්ම රෝග. ඉතින් ඕනනම් මට අඬාගෙන වැළපී ඉන්නත් පුළුවන්, සතුටින් ඉන්නත් පුළුවන්. මම සතුටින් ඉන්න ක්‍රමයේ තෝරගත්තා. පින්නතුනි කොන්දේ අමාරු ප්‍රමාණ බෙහෙත් දෙන්න පටන් ගත්ත රෝගීන්ට. ඔය ස්නායු රෝගීන්ට ස්වාමීන් වහන්සේ නමක් ජාතක රෝග ලැබුවා ඉන්නවා කියලා දැනගත්තොත් උපස්ථාන කරනවා. ඕ දැන් අත ස්වාමීන් වහන්සේ අසනීපයි. මම යමු පිට පහදව ගන්න කියන්නේ මම උන්වහන්සේට මේ අද්දගේ මසාජ් එකක් දුන්නා. ඉසට නාසිකයේ හිස මේ නතර අවස්ථාවේ මොකද ශ්‍රේෂ්ඨ දෙවෙනි උතුමෙකුට ඒ දේ බව ධර්මයට අපිට ලොකු ශක්තියක්. එතකොට මේ තුන ස්නායු රෝගීන්ට පින්නතුනි අවුරුදු 2යි 3යි කියලා 95 දේ මොනයි. ඔබ දැක්කද? අවුරුදු 2ක් පණ කියන්නේ නැතුව ඉන්න බෑ ඒක විදියට. ඉතින් ડોක්ටර් උඩ ඉඳලා බලලා කියන ස්වාමීන් වහන්සේ මොකක්ද රහස කියලා. රහස තමයි කර්මයනේ. කළු කර්මයේ මේ සුදු කර්ම වලින් කියලා තමන්න ඕනේ. අකුසලයේ කුසලයේ වහලා දාන්න ඕනේ. ඉතින් ඒකයි මේ දැනගත්තාම තියෙන වටිනාකම. ඉතින් මම සංසාරේ හොඳට නිරෝගී තමයි දාලා පිට්ටම් කරගත්තා. මේක තමයි. ඒකට කියන්නේ ධර්මයේ පිටුතුනි විපත සම්පත්තියක් කරගන්න ක්‍රමය. පටාචාර කිසාවෝදනි විපත සම්පත්තියක් කරගත්තා. විපතක් කරගන්න ගියේ නෑ. ඔන්න පළවෙනි එකේ වැටෙන්න එපා මනසින්. එහෙනම් බුද්ධ ආදී ආරෝතුමත් ජීවිතයේ අවශ්‍යයක් ලැබී ගියා නම් මම වගේ කෙනෙක් ගැන මොන කතාවද? දෙක. ඔබට මම දෙවෙනි කාරණේ මතක් කළා පංචශාලා ගමේ ඉඳපු මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේට දාණය ලැබෙන මාර්යා ආවේශ වුණා කියලානේ. මාර්යා ආවේශ වෙලා දාණය ලැබුණේ නැහැ. අපිටත් ওই මාර්යා ආවේශ පුද්ගලයෝ හමු වෙන්නේ නැද්ද? හමු වෙනවා. උදාහරණ ප්‍රශ්නයක් වෙනවා වැඩ කරන ආයතනෙ. ඔන්න බහින් පස්වීම අපිට තමයි නිවැරදි. Taman ඉතින් බණ අහන ශ්‍රාවකයෙක් ඇටිලා දැනගත්ත වැඩක් නැහැ. මේ මම ඒ නිසා බොහොම නිහඬව මම මේකෙන් වළකිනවා කියලා. එයා ඉතින් නිහඬව රණ්ඩු වෙන්නේ නැතුව අඩදබරත් කරගන්න තුයා ගෙදර ඇවිල්ලා හිත හදාගෙන ඉන්නවා. වැඩ කරන තැන හරි හිතවතුන් හරි වටපිටාවේ හරි අය ඕක දැනගෙන ඇවිල්ලා කියනවා අපරාධයයි කියලා උදලි මන්නම් ඕක නෙවෙයි කියනවා දෙකක් දුවන්න මං කියන්නේ කියනවා. ඔන්න බලන්න මාර්ග ආවේශවල කියන හැටි. මන්නම් කොහොම නෙවෙයි අතින් පයින් තමයි ඔය ප්‍රශ්න විසඳන්නේ දෙනවා දෙකක් කියලා අර හිත හදාගෙන ඉන්න මිනිස්යාගේ හිත පානවා. වටින් හිතගෙන. එක එක ඒවා කියනවා. සූත්‍රය උගන්වනවා මතක තියාගන්න ඒත් මාර්ග ආවේශ පුද්ගලයෝ. එවැනි අයගේ ප්‍රශ්නේ නැවුවා මෙහි පිට කළා. ගන්න පැහැදිලිව. මාර්ග ආවේශ විචාරය. ඊළඟට අපි පින්කමක් කරන්න යනවා. අද මේ ධර්ම දානමය පින්කමේ දායකත්වයන් කියලා කියනවා. අනේ මොනවද කන්න නැති වෙලාවෙ මේ බණ කියවන්නේ මදයි උදේ ඉඳලා යනකම් බණ කියනකොට අමුතුවෙන් ගන්න දෙයක් තියෙනවා. අන්න රදින්ට දෙන්න අර කන්න නැති ළමයි ඉන්නවා මිනිස්සු ඉන්න අන්න එහෙට දෙන්නකෝ කියලා කියනවා. අන්න බුදුරජාණන් වහන්සේලා අපේ ඒත් මාරේ. බාහිර මාර බලවේග මේ ගොඩාක් තියෙනවා මම කෙටියෙන් කියන වෙලාව දිහා බලන්න.
අපි පින්කමක් කරන්න යනකොට පින්කමට අකුල් හෙලනවා නම් ඒකත් මාර්ග ධර්මතාව. ඔය අද ගොඩාක් පැවිදි ළඟ තියෙන එකක් තමයි මේ ආමිෂ පූජා විවේචනය කරන මහා උගත්යයි සම්පතය. ඇති උගත්කමක් නෑ, අරුණ ශ්‍රද්ධාවක් නෑ. ඒ මම අහගෙන එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා මම ආසන ඒවා කතා කරන්න. නමුත් මේ අපේ මාතෘකාව නිසා මේ මාර්ග ධර්මතාව. රුවන්වැලිසෑයට පූජා කරන මිරිවෙඩි සටහල් වල බයිනවා දැක්කා. දැන් උදාහරණයකට විතර මහසෑරකට පූජා කරන මේ අම්ම කෙනෙක් කඩින් සෙලෙප් ටිකක් අරගෙන ඇවිත් ඒක ලස්සනට වෙල්ලට දියොතලා ඒකට පබළු මුතු දාලා බොහොම ලස්සනට හදලා බොක්ස් එකකුත් අදලා මිරිවෙඩි සඳල භාගතුන් වහන්සේට පූජා කරනවා. ඒ අම්මා සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණ අසංකාරික උසාසිත කොච්චරනම් උපදවා ගන්න නැද්ද ඔබ ආදරකොට. ඒක අකුසාසිතක්වත් එන්නේ නැහැ යන්න. ධර්මයක් නොදන්න සංඝයා වහන්සේ හිතනවා මේ මොකටද චෛත්‍යයට දෙරෙක්කු කියලා. එයා දන්නේ නේද? එයා ඒ අභිධර්මයක් ඉගෙනගෙනත් නැහැ, සිත් පරම්පරාව දිහා දන්නෙත් නැහැ. එයා ඉතින් හරි ලේසියට විවේචනය කරනවා. මම දකින්නේ මෙන්න සූත්‍රයේ ඒත් මාර්ග ධර්මතාවයේ මාර්යාවේශ විත පුද්ගලයෝ. භාගතුන් වහන්සේට ඊළඟට මම ආගෙන මේ චෛත්‍ය රාජානන් වහන්සේට පලන්දන එකට 60 පලන්දන්න මොකටද කියලා. කංචුක පූජාවට. ඉතින් ඒව මාර්ග ධර්මතාවයට තමයි මම දකින්නේ. පින්නතුනි අන්න ඒ පින්කම් ආමිෂ පූජා විවේචනය කරන පිරිසක් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ මාර්යාවේශ වෙච්ච පුද්ගලයෝ ඇවිල්ලා හඳුනා ගන්නට ඕනේ. මාර්යාවේශ වෙච්ච තැන. ඊළඟට අනිත් එක අපිට මාර්යාවේශ වෙන තැන් ගන්නකො. සමහර වෙලාවට මෙහෙම කියනෝ නේද? මොන දැන් කෙනෙක් ප්‍රශ්නයක් වෙලා මොනවා හරි රණ්ඩු වෙනවා. එයා කියනවා අනේ අයියා අක්කේ හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ මට හිතා ගන්න බෑ. මම මෙහෙම කියනවා කියලා හීනෙන්වත් හිතලා තිබුණේ අනේ ඒත් මම දන්නේ නෑ මම මොනවද කිව්වේ කියලා. මට හිතා ගන්නත් බෑ මං මේ වෙලාවේ මොනවද කළේ කියලා. ස්වාමීන් වහන්සේ මම මොනව කිව්වද මොනව කළාද කියලා දන්නේ නෑ කියලා. අන්න එහෙනම් දැනගන්න ඒ තමන්ගේම සිතුවිලි ටික තමන්ගේම කෙලෙස් ටික මායෝ වගේ ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව දැනගත්තම හරි ලේසි කුසල පක්ෂේ මේවා ගලවගෙන අකුසල පක්ෂේ කුසල පක්ෂය වර්ධනය කරගෙන අපිට අකුසලෙන් ගැලවෙන්න මේක හොඳ අවස්ථාවක්. තමන්ගේම සිතුවිලි ටිකක් පින්නතුනේ තමන්ට මාර් ධර්මතාවය හැටියට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව මොකක්ද? ඒ තමයි භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි පිණ්ඩපාතය නොලැබී ගියාම උන්වහන්සේගේ සිතේ රහසින්වත් කැළඹීමක් වුණාද? කිසි විටකක් කැළඹීමක් වුණේ නැහැ. බලන්න. උන්වහන්සේට තිබුණනේ නැත්තම් අපි වගේ කෙනෙක් නම් මොකෝ හිතන්නේ? මං ඔය මිනිස්සුන්ට කළා තියෙන්නේ මෙහෙමයි. එයාගේ අම්මා තාත්තට උදව් කළේ මෙහෙමයි. ඔයා ඉගෙන ගන්න කාලේ උදව් කළේ මෙහෙමයි. දැන් ඔය මිනිස්සු මට මෙහෙම කළාට මෙහෙමයි කියලා අපි දොස්මුර ලෝකයාට නගන්න යනවා අපිට නොලැබී අපිට බාධා කරදර නොලැබීම් හමුවේ අපි ලෝකයට දොස් කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ බලන්න උන්වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පාරමී උපපාරමී පරමත්ත පාරමී සත්‍රිංසත් පාරමී දක්වනවා. ඔබ දන්නවා ශ්‍රී ජාතකයේදී භාගතුන් වහන්සේ ශ්‍රී රජුගේ මේ කලවල දෙන්නේ. බෙහෙත් වතුර ගල්වන්නේත් නැහැ. ඇහැ කලවල දෙනවා. මගේ ඇහි වේදනාවට වැඩි කියනවා පේන්නේ මිනිහගේ ඇහි වේදනාව. අන්ධකාරයේ ඉන්න වේදනාව. මෙහිම කැපකිරීම කරපු භාගතුන් වහන්සේගේ සිතට කිසි විටකක් පින්වතුනි අභ්‍යන්තරිකව ගැළවීමක් උනේ නැහැ. අද මට දානිය ලැබුණා කියලා. කිසි විටක රහසින්වත් උනේ නැහැ. ඔන්න වැදගත් මේක. ඒ වගේම උන්වහන්සේගේ අභ්‍යන්තරයේ ගැළඹුණේ නැහැ වගේම පින්වතුනි. කොයි වෙලාවකවත් තථාගතයන් වහන්සේ බාහිර ලෝකයකට දොස් කියන්නට ගියේ නැහැ. මට ලෝකයාද මෙහිමයි කරන්නේ මම නුඹලා වෙනුවෙන් සුමේද තාපසතුමා හැටියට දීපංකර පාදමූලයේදී අතකපත් නිවන අත්හැරලා දාලා සසරට ආවේ කියලා ලෝකයා දොස් කියන්නේ කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේක තමයි සසර ස්වභාවය. උන්වහන්සේලා නිහඬව කුටියට වැඩම කළා. අපිත් ඕක ජීවිතේට ගන්නට ඕනේ. බලන්න කොච්චර වැදගත් තරම්ද කියලා. ඒ නිසා මේ දේශනාවේ අවසාන කොටසේදී ඔබට කියන්නේ ඔබ අනුකූල වගේ වෙන්න ජීවිතේ. අපි සුවඳ පුරා පත්තු කරනකොට පිටුතේ ඒකිනුත් අපිට විදර්ශනාවක් කරන්න පුළුවන්. මොකද්ද? හදුම් පූර කියලා කියන්නේ පත්තු කරගෙන ඉඳලා දැල්විලා ආලෝකයක් එක්ක සුවඳ ලෝකෙට විහිදුවනවා. දැල්විලා සුවඳ පුර අවසන් වෙලා යනවා. හැබැයි නිකම්ම නෙවෙයි අවසන් වෙලා යන ලෝකයක් සුවඳවත් කරනවා. පරාතම සුවඳ දීලා අපිත් මේ මැරෙන ජීවිතේ ලෝකයක් සුවඳවත් කරන දෙයක්ම කරන්න උත්සාහ කරනවා. රහතන් වහන්සේලා කරන්නේ ඉතින් උන්වහන්සේලා
උන්වහන්සේගේ ජීවිතය සුවදහවන ජීවිතය, ගුණ සුවඳින් යුක්ත ජීවිතය ලෝකයක් සංසාර උන්වහන්සේ පිළිගන්නවා මහදු පුරවගේ නිවිසංසී යනවා. එනිසා මේ දේශනාවෙන් පින්නතුනි අවසාන තේරුම් ගන්න අද අපි මේ ජීවත් වෙන තරකකාරී සමාජයේ අපි ගොඩාක් දෙනෙක් පින්නතුනි පීඩා විඳින්නේ බාහිරින් ලැබෙන දේ අඩවීම නිසා නෙමෙයි. හොඳට මතක තියාගන්න බාහිර දේ නොලැබීම නිසාම නෙමෙයි ගොඩක් දෙනෙක් පීඩා විඳින්නේ. ඒ තමයි තමන්ගේ හිත තමන්ට දමනය කරගන්න බැරි නිසා ගොඩක් මිනිස්සු දුක් වෙනවා. මායя කියලා කියන්නේ එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය උගන්වන විදියට පුතේ බාහිර බලවේගයක් විතරක්ම නෙවෙයි අපේ සිත් තුළ තියෙන අකුසල සිතිවිලි මේ මාර සෙවණැලි කියලා අඳුන ගන්න පුළුවන් වුණොත් ඔබට මේවෙන් ගැලවෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අද අපි මේ පින්ඩ සූත්‍රයේ උගන්වන විදියට මතක් කරනවා වගේ භාග්‍යවතුන් වහන්සේ පංචශාලා ගමේදී පෙන්වා දුන් මේ ආදර්ශයේදී තමන් වහන්සේට පින්ඩ පාතය නොලැබී ගිය අවස්ථාවේ උන්වහන්සේ බාහිර ලෝකයේ දොස් කියන්නේ කියෙත් නැහැ. තමන්ගේ සිතේ කැළඹීමක් ඇති වුණේ නැහැ. ඒක ලෝක ස්වභාවයෙන් විඳදරාගත්තා වගේ අපිට පින්වතුනි කොච්චර ලෝකයේ එරෙහි වුණත් ලෝකයේ කොච්චර එරෙහි වුණත් ඒ හැමදෙනා අපිට ලැබිය යුතු දේ අපිට අහිමි කළා. අපිට උරුම වෙන්න ඕන දේවල් අපිට ලබලා දුන්නේ නැතත් අපේ ආධ්‍යාත්මික ශක්තියයි අපි ගුණධර්ම වල අපේ ආධ්‍යාත්මික ශක්තිය අපේ සතුටක් පින්නතුනි මේ ලෝකයට දුරා ගන්න දෙන්න එපා. ඔබේ සතුටයි ඔබේ ආධ්‍යාත්මික ශක්තියයි කිසිවෙකුට උදුරා ගන්න බැරි විදියට තාම දක්ෂ වෙලා අපි මේ නිවන කරා යන නිවීම කරා යන ගමනේදී දක්ෂයෙක් වෙන්නට මාර ධර්මතා මාර සෙවණැලි තමා තුළත් බාහිරවත් ක්‍රියාත්මක වෙනවා කියන එක දැනගෙන ඉන් ගැලවෙන්නට ඔබට ගැලවී නිවීම කරා යන්නට අද මේ දේශනාවත් ඔබට උපකාරයක්ම වේවා කරමින් අපි කල්‍යාණ ධර්ම පෙරමුණේ උතුම් වක්වර පසළොස්වක පොහොය දින සවස් 4 ධර්ම දේශනාව සම්පූර්ණ ඔබට මොහොතින් බණ ඇහුවා. ඉතින් මම හැකි උපරිමින් ඔබට කරුණු කාරණා කියලා දුන්නා. විදුලි විසන්තියට ඒ නිසා කියවල බලන්න පිටුවන්ක 200ට සංයුක්ත නිකායකට පින්ඩ සූත්‍රය ඔබට මේ කරුණු ටික තේරුම් ගන්න පුළුවන්. අද උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වය නිරංජන බලාපොරොත්තු අප්‍රේල් 27 වෙනි දින උපන්දිනය සමරන අසේල් සත්සර ප්‍රනාන්දු ලොකු පුතාට ධර්ම දානයේ පුණ්‍ය ලාභයෙන් පුතාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ආදරණීය අසේල් සත්සර ප්‍රනාන්දු පුතුණාට අප්‍රේල් 27 වෙනි ජන්මදිනයේ සමරන පුතුණාට තුනුරුවන්ගේ පීඨයෙන් මේ උදාාර පින්කමේ බලයෙන් මහ බෝධිසත්වගේ මහ සෑරුගේ දලදා හාමුදුරුවගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබෙන සුභම සුභ දිනයක් වේවා. කායික මානසික සුවය ලැබේවා. මේ ජීවිතයේ දීන ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම නිරංජනා මෑණියන් මුදිත පියතුමන් ඒ වගේම චාර ආච්චියම්මා කුසල් පොඩි පුතා ඇතුළු පවුලේ හැම දිනාටම ධර්ම ශ්‍රවණයට පැමිණි හැම දිනාටම පවුලේ හැම දිනාටම විශේෂයෙන් නන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට ආශිර්වාද කරනවා. දේශකයන් වහන්සේට ආශිර්වාද කරනවා. හැම දිනම නිදුක් නිරෝගී සුව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ දායකත්වය කරනවා. මියගිය ආවේතුමා වන ආදී ප්‍රනාන්දු ඇතුළු සියලු වර්ග පරම්පරාවේ මියගිය ඥාතීන් දෙතුමිය පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දිලිනි මහේෂා මහත්මිය හා නවිදු දිනෝපම පුතුණුවන් විසින් පුණ්‍යවන්ත දායකත්වය දරනවා බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින දෙමෝපියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම දිලිනි මහත්මියට නවිදු පුතුණුවන්ගේ උපන්දිනය සිහිපත් කරගෙන ආශිර්වාද කරනවා. දරුවන්ගේ ගිනීම් කටයුතු සාර්ථක වෙමින් ගුණගත යහපත් ජීවිතයකට ආශිර්වාද කරමින් ධර්ම දේශනාවේ දායකත්වය දරන නිසා ඒ උපන්දින සමරන හැම දිනාටම තුනුරුවන්ගේ පිළිකෙක් මේ මහ උදාාර පින්කමේ බලයෙන් මහ බෝධිසත්වගේ මහ සෑරුගේ දලදා හාමුදුරුවන්ගේ පිළිකෙක් නිදුක් බව වේවා නිරෝගී බව චිර ජීවනයේ දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියලා සාදු ප්‍රාර්ථනා කරමු. මේ ලබාගත් පුණ්‍ය ශක්තිය ආදී ප්‍රනාන්දු සියලුම සෙනෙහවර මියගිය පියතුමාණන් ඇතුළු සියලුම ඥාති වර්ගයාට ලැබේවා. ඒ වගේම මේ තවත් දීපත් කරන අපවත් වේවදාර දේවානන්ද ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම
රංජනී දොළවත්ත මහත්මියගේ පරලෝසක ස්වාමි පුරුෂයා වාර්යදාසණියගේ මහත්මයාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දෙමව්පියන් වන ටී.ජී. ජිමෝසිංහෝ මුදලාලි මහත්මයාට W. මිසිනෝනා මෞතුමියට පින් අනුමෝදන් කරනවා. ඒ නිසා ඒ මිය ගියා වූ හැම දිනාටම පින් අනුමෝදන් කරනවා. අපවත් වේවදාල මේ දේවානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාන ආවුණිය අධිධර්ම මහා ස්වාමීන් වහන්සේ වැනි මහා යුග පුරුෂයන් වහන්සේලාට මහා කල්යාණ මිතුරුතුමන්ටත් පින් ලැබේවා. ඔබ නමින් මිය ගියා වූ හැම දිනාටම පින් ලැබේවා. මගේ ආදරණීය පියතුමාටත් පින් ලැබේවා. මිය ගිය හැමත මේ පින් නිවන් පිණිස වේවා කියලා සාදු පින් දෙමු. ඒ වගේම ආශිර්වාද කරනවා රංජනී දොළවත්ත මහත්මියගේ 71 වෙනි ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඇයගේ දරුවන් මුතුන් මිනිබිරි හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ පින්කම සිද්ධ කරනු ලබනවා. ඉතින් ඒ නම් ශීපත් කර හැම දිනාටම වගේම අපේ මහා සංඝරත්නයටත් අද දවසේ බණ ඇසූ ඔබ හැම දිනාටම අසනීප විලා සුවය ලැබෙමින් සිටින අපේ නන්දලක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් බණ ඇසූ ඔබ හැමටත් ඔබට ධම්පෙන් උදව් උපකාර කළ සංග්‍රහ කළ හැම දිනාටම නිදුක් බව වේවා නිරෝගී භෞතික ජීවනය වේවා. ඔබේ සියලු යහපත් දැහැමි සිදුක් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා. සම්බුද්ධ ශාසනය මේ ආයතන වල සුරකින සම්මාදිට්ඨික අර්ථයේ සාපිමයි සාක්ෂි දෙවියන්ට වේවා. මතු බුදු වෙන මෛත්‍රී ආරාධනෙත් මහ බෝසතාණන් වහන්සේ ප්‍රදාන සියලුම දිව්‍ය බ්‍රහ්ම රාජවරුන්ට මේ පින් ලැබේවා. දෙවියන්ටත් මිය ගිය හැමතත් ඔබටත් අපට ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවෝයි සංසිද්ධට මේ සියලු පින් කුසල් පාරමී ධම් වේවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම දුක් ධර්මාවෝදේන සිද්ධ වේවා. දැන් පිළිතුරු පුජා Balik kan balik. Ada sekali sama sekali ada faktor kesalahan pun atau kesalahan yang salah dalam diri seorang ini. Dan si arwah agama sastra itu lagi itu cuma itu mengambil nara besar. Mahasiswa apa itu tinggal mahasiswa itu biru di sekolah bahasa sekolah. Atau darah sastra itu Sakti dari Jawa, Tuhan juga Jawa, Asal dari Jakarta. Ada siapa yang